අද දැසන ඇති වුණ සිද්ධියක් පිළිබඳව ඒ සිද්ධිය සත්‍යයි. අපේ මුහුදු සීමාවේ නෙමෙයි අපිට අයත් නොවන මුහුදු සීමාවේ ඉරාන නාවික හමුදාවට අයිති නෞකාවක් තිබුණා. ඒ නෞකාව අයිරිස් ඩේනා කියන නෞකාව. ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද උදෑසන 6:08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවට පණිවිඩ ලැබුණා. ඒ අනුව අපි 6 වෙනකොට මැදිහත් වුණා. පළවෙනි නාවික යාත්‍රාව යවුවා. 7 වෙනකොට තවත් නාවික යාත්‍රාවක් යවුවා. ඒ වගේම ගුවන් හමුදාව නාවික හමුදාව දෙකම මැදිහත් වෙලා ඒ සිදුවීමේදී අනතුරට ලක් වෙලා ඉන්නේ. 30 දිනක් පමණ දැඩි අනතුරට ලක් වෙලා තියෙනවා. 180ක් විතර නෞකාවේ පිරිස හිටිය බවට යන තොරතුරු වාර්තා වෙනවා. ඒ 30 දෙනාගේ ජීවිත බේරගන්න අපි වහාම මැදිහත් වෙලා ඒ අයව මේ වෙනකොට කරාපිටිය රෝහලට රැගෙන එමින් තියෙනවා. මේ වෙනකොටත් කරාපිටිය රෝහලට රැගෙන අවිල්ලා ඇති. අපි ජාත්‍යන්තර වශයෙන් බැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම International Convention on Maritime Search and Rescue සම්මුතිය 1979 අපි අසං කරන ලද සම්මුතිය අනුව මේ මුහුදු සීමාවන් වලට ඔබෙන් යම්කිසි රටක නවකට ඒ නවක ඉන්න පිරිසට යම්කිසි අනතුරක් වුණොත් ඒ රට ජාතිකත්වය නොබලා කුමන හේතුවක් මත ඒ අනතුරට ලක් වුණාද කියන එක නොසලකා මානුෂීය වශයෙන් එයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීමක් කරන්න අපි බැඳිලා ඉන්නේ. ඒක වගකීමක්, යුතුයකමක්, මානුෂීය අර්ථයෙන් කළ යුත්තක්. ඒ නිසා අපි තා පැහැදිලිව මේ මැදිහත් වීම කරලා දැන් මේ වෙනකොට ඒ දැඩි අනතුරු තත්ත්වයට පත් වෙච්ච අයව මේ ජීවිත මුදවා ගන්න කරාපිටිය රෝහල අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මැදිහත් වෙමින් තියෙනවා. ඒ වගේම ඒ සිදුවීමත් එක්ක මේ ප්‍රශ්නේ මූලික වශයෙන් අහන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳව. ඔතේ ඉතා පැහැදිලි මේ කලාපීය ආරක්ෂාවට මෙවැනි සිදුවීම් ගැටලුකාරී විදිහට මතුවෙනවා. ඒ නිසා ඒක වළක්වා ගැනීම තමයි අපේ ඉලක්කය, අපේ මැදිහත් වීම වෙන්නේ. මේ සිදුවීමේදී අපි අපේ පැත්තෙන් රජයක් විදිහට ගත යුතු ශ්‍රේණික ක්‍රියාමාර්ග ඉතාම ඉක්මනින් අරගෙන තියෙනවා.